SL ඩ්‍රාමා හබ් අපිත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක්. මම ඔයාලේ හැම කෙනෙක්ගෙම සමාව ඉල්ලනවා. ජෙනි මේක විශ් ඩ්‍රාමා එක සම්පූර්ණ කරන්න බැරි වුණාට. කොපිරයිට් ඉෂුව නිසා අපි අප්ලෝඩ් කරපු වීඩියෝ බ්ලොක් වුණ නිසා අපිට අතරමඟදී කතාව නවත්තන්න සිද්ධ වුණා. අද ඉදන් පිළිවෙලට ඩියර් හොංග්‍රාන් එපිසෝඩ් ටික අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඩියර් හොංග්‍රාන් ගැන කියනවනම් 2025 නිකුත් වුණ IMDb යගේ 7.6 ලබාගෙන තියෙන දකුණු කොරියානු නාට්‍යමාලාවක්. හොංග්‍රාන් කුඩා කාලේ අතුරුදහන් වෙලා අවුරුදු ගණනාවකට පස්සේ ආයෙමත් නිවසට එනවා. ඒ වෙනකොට හොංග්‍රාන් නැති නිසාම එයාගේ තාත්තා එයා වෙනුවට කෙනෙක් හදාගන්න අරන්. මේ අතරතුරේ නිවසට දිගින් දිගටම හොංග්‍රාන් කියාගෙන දේපල ආසාවට ගොඩක් අය එන නිසාම මේ එන තරුණයා ඇත්තටම හොංග්‍රාන්ද කියලා සැකයක් ඇති වෙනවා. ඇත්තට මේ කවුද? හොංග්‍රාන්ද? අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. අද පළවෙනි එපිසෝඩ් එක. කතාව පටන් ගන්නේ පුංචි පිරිමි ළමෙක් රෑ වෙලා ගොඩක් බයෙන් දුවන ගමන් එන්නේ. මේ වෙලාවේ මේ පිරිමි ළමයා කොණ්ඩේ දිගට වවාගෙන ඉන්න උස කෙනෙක්ගේ හැප්පිලා වැටෙනවා. එයා මේ ළමයා අරන් යනවා. දිගින් දිගටම එයා අක්කට කතා කරනවා. අනිත් දවසේ උදේ හොංග්‍රාන් නෑ කියලා දැනගන්න නිවසියන් මේ ළමයාගේ පෝස්ට් විදිපුරා ප්‍රදර්ශනය කරමින් විවිධ ආගමික ක්‍රමවලින් දරුවා ගැන විස්තරයක් දැනගන්න උත්සාහ කළත් කිසිම විස්තරයක් හොයාගන්න බැරි වෙනවා. එයාගේ අක්කා දිගින් දිගටම මල්ලිව හෙව්වත් කිසිම විස්තරයක් එයාටත් දැනගන්න ලැබෙන්නේ නැහැ. කතාව දැන් පෙන්නන්නේ අවුරුදු 12ක් පස්සේ. හොන්රන්ගේ පවුල හඳුන්වන්නේ මින් සංසදය කියලා. මේ වෙනකොට හොන්රන්ගේ අම්මා හොන්රන් නැති දුකට මත්පැන් වලටත් හුරු වෙලා නිසාම එයා ගොඩක් දුර්වල වෙලා. මේ තමයි හොන්රන්ගේ අක්කා. එයයි. එයා දිගින් දිගටම හොන්රන් හොයනවා. එක දවසක් හොන්රන් හොයාගෙන යන ගමන් එයාව රාජ්‍ය අමාත්‍යවරයෙක් එයාගේ පිරිසත් එක්ක අල්ලගන්න එනකොට එයාව බේරගන්නේ මුන්ජින්. මුන්ජින් කියන්නේ හොන්රන් වෙනුවෙන් හදාගන්න ගත්ත කෙනා. මෙයා තමයි මින් පවුලේ සංසදයේ වෙළඳාම බලා ගන්න නායකයා. මෙතනට එන අමාත්‍යවරයා මුන්ජින් හදාගන්න ගත්ත කෙනෙක් කියලා ආපහාස කරන ගමන් වෙළඳාමට අරන් ගියපු භාණ්ඩ පරීක්ෂා කරන්න ඕනේ කියලා පරීක්ෂා කරනකොට ඒ ඇතුලේ ඉන්නේ කාන්තාවක්. අමාත්‍යවරයාට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට මෙතනින් හිමින් මාරු වෙන්නේ හොදටම බීඩා විහිළුවට කලේ කියන ගමන්. හොංග්‍රන්ගේ පියා වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙන්න ඉන්නේ. එයා කියන්නේ මුන්ජින්ට එයාගේ තැන දෙන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා ගිවිසුම මුන්ජින්ට අත්සන් කරන්න කියලා. මුන්ජින්ට ඒකට අකමැති වෙන්නේ හොංග්‍රන්ගේ අම්මා එයාට අකමැති නිසා. ඒත් මුන්ජින් ඒකට කැමති වෙන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට හොංග්‍රන්ගේ අම්මා ඉන්නේ හරියට සිහි කල්පනාවක් නැතිව. දිගින් දිගටම එයා ඉල්ලන්නේ තව තවත් මත්පැන් දෙන්න කියලා. මේ වෙලාවේ තමයි මෙතනට ග්විගොක්ජා ආර්යාව එන්නේ. ග්විගොක්ජා ආර්යාවට අතීතයේ අනාගතයේ සිද්ධ වුණ දේවල් වගේම වෙන්න තියෙන දේවල් කියන්න පුරුවන් කෙනෙක්. ග්විගොක්ජා ආර්යාවගේ කකුල් ලෙගලග වැටිලා හොංග්‍රන්ගේ අම්මා පුතා ගැන විස්තර අහනකොට ග්විගොක්ජා ආර්යාව කියන්නේ පුතා එනකොට කොහොමද මෙහෙම සිහියක් නැතිව ඉඳලා පුතාගේ තැන ආරක්ෂා කරන්න කියලා. ඒ විදිහට හොංග්‍රන්ගේ අම්මට අවවාද කරලා පුතා වෙනුවෙන් සිහියෙන් ඉන්න කියනවා. වගේම වටිනා අමුත්තෙක් ඉක්මනින් එනවා ලෑස්ති වෙන්න කියලා පිටත් වෙනවා. ඊළඟට එන්නේ වෙළඳ ගිවිසුම අත්සන් කරන දිනය. මුන්ජින් පිටත් වෙන සූදානම් වෙනකොට එතනට එන්නේ හොංග්‍රන්ගේ අම්මා. එයා කොහොමත් මුන්ජින් එක්ක තරහයිනේ. ඉතින් මේ නිසා හැම කෙනෙක් ඉස්සරහම මුන්ජින්ට අපහාස කරන්නේ. ඔයාගේ තන මම් පෙන්නන්නම් කියන ගමන් මුන්ජින්ට දන ගහන්න කියන හොංග්‍රන්ගේ අම්මා පිටට කකුලක් තියෙන්නේ ලැජ්ජා කරන්න ඕන නිසාමයි. ජේයි හොංග්‍රන්ගේ අක්කා වගේම තාත්තා මේ දිහා බලාගෙන ඉන්නේ ගොඩක් කෙන්තියෙන්. ඒ වෙලාවේ ජේයි දුවගෙන එන්න හදනකොට හැප්පිලා නැටෙනවා. මට කියන්න අමතක වුණා මේ ජනතාව හිතන්නේ හොංග්‍රන් මරාගෙන කෑවේ අක්කා කියලා කටකතාවක් පතිරිලා තියෙනවා. ඒ වගේම හොංග්‍රන් නැති වුණ නිසා හොංග්‍රන්ගේ අම්මා කලේ ජේයිට ගහන එක. එයා හොංග්‍රන් අතුරුදහන් කළා කියලා. මේ නිසා ජේයි ඉන්නේ හැම කෙනෙක්ගෙම හැංගිලා වගේ. හොංග්‍රන්ගේ තාත්තා මින්ජින්ට බනින්නේ මින් පවුලේ ස්ථාවර පෙන්නන්න ගිහින් අවසානයේ ලැජ්ජා වුණා බෑ කියන්නේ නැතිව දන ගහපු එකට කොහොමද ඒ කරපු දෙයට වන්දි ගෙවන්නේ කියලා අහන්දින් මින්ජින් කියන්නේ ගෞරවයෙන් හා යුතුයකම් සහිතව වන්දි ගෙවන්නම් කියලා. මින්ජින් කියන්නේ මැටිනියේ ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි. එයා අතින් සිදු කරන ගනුදෙනුවේ වැරද්දක් වෙයි. ඒක එයා පෙන්නලා මැටිනිය වෙනුවෙන් ඉන්නම් කියලා. ඒ විදිහට මින්ජින් අද සිදුවන දේ නිවැරදි කරන්නම් කියලා කියනවා. ඒ විදිහට එළියට එනකොට ජේ.ඊ අහන්නේ තාත්තා ගැහුවද මූණ රතු වෙලා කියලා මින්ජින් ජේ.ඊ එක ගිහින් කකුලට බෙහෙත් දාන අතරේ කියන්නේ ඔයා හොංග්‍රන් හොයන්න මිනිස්සු රවටලා සල්ලි ගන්න එක නවත්තන්න කියලා.
මෙච්චර හොයලත් හම්බුනේ නෑ කියන්නේ හොංරන් ජෝසන් වල නැතිව ඇති කියලා ඔයා හිතන නිසා යන්ජින් වලට යන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඒකට සල්ලි එකතු කරනවා. එහෙම කරන්න ඕන නෑ. මම ප්‍රධාන වෙලෙන්දා උණ ගමන් යන්ජින් වල ශාඛාවක් විවෘත කරලා ඔයා ඒකේ නියෝජිතයා කරන්නම්. එතකොට අපි දෙන්නටම පුරුවන් හොංරන් හොයන්න කියලා. මේ කතාව අහන ජේ.ඊ කියන්නේ මම ඒකට කැමති නෑ. එහෙම කළොත් පිස්සු නංගි කෙනෙක් ඔයාට ඉන්නවා කියලා කවුරුත්ම ඔයා එක්ක විවාහ වෙන්න කැමති වෙන එකක් නෑ කියලා. මම නෑන කෙනෙක් වගේම බෑන කෙනෙක් බලන්නත් කැමතියි කියලා. මින්ජින් කියන්නේ ඇත්තටම ලේනයියෝ නෙවෙයි කියලා දැනගත්තම කොහොමත් කැමති වෙන එකක් නෑ කියලා. පිස්සු කියවන්න එපා කියන ජේ.ඊ කතාව මගහරිනවා. මේ අතරතුරේ හොංරන්ගේ තාත්තා හොයාගෙන එක පුද්ගලයෙක් එනවා. එයා කියන්නේ හොංරන් හොයාගත්තා කියලා. කලින් එහෙම කියාගෙන ආපු අයට වෙච්ච හැම දෙයක්ම මම දන්නවා. ඒ බොරුකාරයන්ට එහෙම වෙච්ච එක හුණ්ඩයි. මම කියන්නේ බොරුවක් නෙවෙයි. පොඩි කාලේ හැම මතකයක්ම අමතක වෙලා එයා ගණිකා නිවාසක හැඩි වැඩි ඊට පස්සේ ඉබාගාතේ ඇවිදපු නිසා සටන් කාවියෙක් විදිහට හැදිලා තිනවා. මෙහෙම කියනකොට හොංරන්ගේ තාත්තා ඒ ගැන කාටවත් කියන්න එපා මම හොයලා බලන්නම් කියනකොට තමයි එතනට මැතිනිය එන්නේ. එයා කියන්නේ ඔයාට තනියම මේක බලන්න දෙන්න බෑ. ඔයා මගේ හොංරන් මගින් හංගගෙන මට නොදී ඉදි. මේ මගේ වටිනා අමුත්තනේ කියලා පණිවිඩය අරන් ආපු කෙනාගේ අතින් අල්ලන්නේ මූණට හිනාවක් එකතු කරගන්න ගමන්. මේ දේවල් මෙහෙම සිද්ධ වෙනකොට ජේ.ඊ හුස්ම ගන්න බැරි වෙන්නේ හොංරන් මතක් වෙලා. මෙතනට එන සේවිකාව කියන්නේ හොංරන් ආපසු එවිත් කියලා. තමන් හොංරන් කියාගත්ත මේ පුද්ගලයාගේ ඇඟේ සලකුණු ඒ වගේම උසමහත වගේම හොංරන්ගේ තාත්තගේ ලේවලට ගැලපෙනවද කියලාත් බලනවා. මේ වෙලාවේ තමයි මෙතනට ජේ.ඊ දිවගෙන එන්නේ. ඒ වගේම අම්මට කලන්තේ හැදිලා අරගෙන යනවා. මෙතනට එන ජේ.ඊ නම් දිගින් දිගටම කියන්නේ එයාගේ මල්ලි නෙවෙයි කියලා. තාත්තා පරීක්ෂණ වලින් ඒ අපේම ලේ කියලා ඔප්පු වුණා. ඒක නිසා ආයවතාවක් බලන්න කියන නිසා මේ වෙලාවේ ජේ.ඊ ප්‍රශ්න කීපයක් අහනවා. එයා ලැටි කරපු බල්ලගේ නම මොකක්ද? සෙල්ලම් කරපු යාළුවෝ කවුද? ඒ වගේම එයා දුන්න බෑග් එකේ තිබ්බේ මොනවද? එයා දුන්න බෑග් එකේ තිබ්බේ මොනවද? මෙන්න මේ වගේ ප්‍රශ්න අහලා එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්න බැරි වෙනකොට ඒ හැමදේම මතක නැහැ කියලා කියනකොට තාත්තට කියන්නේ මේ එයා නෙබෙයි. මෙරා කරන්නේ බොරුවක් කියලා. ඒ තාත්තා ඒක පිළිගන්නේ නැත්තේ කුඩා කාලෙම තාත්තා නැති වුණාම මතකය අමතක නොවෙන්නේ මොන ළමයටද කියලා කියන ගමන්. මේ අතරතුරේ මෙතනට එන මැතිමිය මේ තමන්ගේ පුතා කියලා පිළිගන්නේ ජේ.ඊ එයා නෙවෙයි කියන්දින් ජේ.ඊට බනින ගමන්. ඒ කාලේ ජේ.ඊ හොංරන් දෙන්න ගොඩක් ආදරෙන් හිටියා වගේම දැන් ජේ.ඊ ඉන්නේ ගොඩක් දුකින්. ඒ දෙන්න පුංචි කාලේ ජේ.ඊ වහල උඩ ඉදන් හොංරන් දිහා වගේම හොංරන් එයා ඉන්න යාගේ කුටිය ළඟ මිදුලට වෙලා ජේ.ඊ දිහා බලගෙන ඉඳන තියෙනවා. ඒ විදිහටම එදත් බලාගෙන ඉඳින් එතනට එන හොංරන් ඒ කියන්නේ හොංරන් කියාගෙන ආපු තරුණයා මම කටාවේ ඉස්සරහට හොංරන් කියදම හඳුන්වන්නම් ඊතලයක් ජේ.ඊට විදින්න හදනවා. ජේ.ඊ මේ හොංරන් නම් නෙවෙයි කියලයි දිගින් දිගටම හිතන්නේ. අනිත් දවසේ උදේ කෑම වෙලාවේදී හොංරන්ගේ ආරක්ෂකයා විදිහට ඉන්න කෙනා ගැන විස්තර අහනකොට හොංරන් කියන්නේ එයා ගොළුයි වගේව බීරි කියලා. පෙළපත් විස්තර අහනකොට හොංරන් කියන්නේ මෙච්චර කල් මම මගේ පෙළපතරේන දැනගෙන හිටියේ නැහැ. මේ ළමයාගෙත් දන්නේ නැහැ. පෙළපත ගැටලුවක් නම් එයා එක්කම මාත් මෙහෙන් පිටත් වෙන්නම් කියලා. කෑමට එන මූජීන්ට තාත්තා කියන්නේ දෙන්නට දෙන්න අඳුන ගන්න කියලා. ඒ වගේම හොංරන්ට හැමදේම මූජීන්ගෙන් ඉගෙන ගන්න කියලා. හොංරන් මූජීන්ගේ තැන ගන්න එක ගැන ජේ.ඊ වගේම මූජීන්ත් ඉන්නේ ගොඩක් කෙන්තියෙන්. හොංරන් හදාගත්ත බල්ලා තමයි නුරං. හොංරන් දැකපු ගමන් නුරං හොදටම බුරනවා. ටිකෙන් ටික නුරං ළඟට ලං වෙන්දින් ජේ.ඊ එතනට එනවා. එයා කියන්නේ නුරංට ඔයා කරන්නේ බොරුවක් කියලා දැනෙනවා. එකයි බුරන්නේ කියලා. එතකොට හොංරන් කියන්නේ ඔයාට මේ ගෙදර තියෙන තැන මට හිතා ගන්න පුරුවන් කියලා. මොකද එයා හොංරන්ගේ අම්මා දකින්නකොට ගොඩක් බයයි. එයා ජේ.ඊට නපුරු විදියට තමයි සලකන්නේ. හොංරන්ගේ තාත්තා හොංරන්ට එන්න කියන්නේ එයාලට අයිති වෙළඳ වීදියක් පෙන්වන්න. ඒ වීදියේ විස්තර බලාගෙන යන හොංරන් එන්නේ ජේ.ඊගේ කුටියට.
මේ වෙලාවේ මෙතනට එන ජෑයි හොංග්‍රන්ගේ කන ළඟ තියෙන ලපය පරීක්ෂා කරන්න හදනකොට එයාගේ අතින් අල්ල ගන්නවා. මූජී නැවිත්